අපේ අම්මා කියන්නේ හොඳට ලුණු දාන්න කියලා. පුංචි කාලේ නම් ලුණු කන්නේ නැහැ. හැබැයි මම දැන් මම හරි ආසයි අර මස් එක්කේ ෆ්ලේවර් එක මික්ස් වෙන ලුණු එක තියෙනවා නේද කුක් කරනකොට. මේක කන්න. ඉතින් මම හදිස්සියට හදපු පෙපර් පොක් එක. වල කොප්පර සම්බෝල කරලා තියෙනවා. ඕ මේක කොප්පර සම්බෝලයක් වගේ. ඔයාලට මං හදන ඉඳ රහයි කියනවනේ මේව මාර රහයි. පරිප්පු තෙම්පරාදු. ඔබ එහෙම දාලා මම කැම ජාති 3ක් හැදුවා අන්තිම එක හදන්න යන්නේ දැන්. දැල්ලෝ ඉස්සොයි මික්ස් කරලා කොට හිදන විදියට යනවා. අදකට මාන බඩගිනි. බඩගිනි කියන්නේ කඩෙන් කන්න නෙමෙයි මට ඕනේ ලංකාවේ විදියට මාරි හදාගෙන කන්න. මම යන්නේ දැන්. දැල්ලෝ ටික සුද්ධ කරගන්න. පොඩ්ඩක් ලොකුවට කපා ගන්න මොකද මේ පොඩි දැල්ලෝ එක අපේ අම්ම හැමදාම කියන්නේ මේ පුංචි දැල්ලෝ එක තමයි රහ කියලා. ගොඩ කාලෙකින් මං උයලත් නැහැ. ලංකාවේ රසට කැම ටිකක් කන්න හරිම ආසයි. මම ඉතින් අද ලංකාවේ රහට කැම ටිකක් හදා ගන්නවා. එක දිගට දැල්ලෝ මොකද්දි බෝරින් වෙනවනේ. ඉස්සු ටිකකුත් දානවා. කා චුට්ටක්. තුන බහ ටික. අවනද මට මිස්සුනේ මෙතන. ලුණු කැපුවා තායි චිලි එකක් හදලා තියෙනවා හරපිංච කළු වෙලා ගණන් ගන්න එපා මම ස්විස් රෝල් එකක් ගෙනාවා අර මේ උයන ගමන් කන්න ඔබ ටික දැම්මා පොඩ්ඩක් පොල් කිරි චූට්ටක් තික් පොල් කිරි චූට්ටක් මෙහෙම දාගන්න. මේකට දැන් අඩු මොනවද දන්නවද? මුරුංග කොළ ටිකක්. රහයි. ගොඩක් කෑම ලෝ හීට් එකේ ටිකක් වෙලා වැඩිපුර කුක් කරනකොට මාර රස. ඒකට තමයි අර තියෙන කෑම ඔක්කොගෙම රස හොඳට බයින්ඩ් වෙලා රසට එන්නේ. කොප්පර සම්බෝල. ඩහල්. Spicy. Oh.